ලොකු පොඩි අපි හැමෝම ජීවිතේ ලස්සන හීන දකිනවා. ඒත් ඒ හීන ඇත්තටම සැබෑ කරගන්නේ කොච්චර බාධකාවත් නවතින්නේ නැතුව තමන්ගේ සිහින සැබෑ වෙනකම්ම කැපවීමෙන් වැඩ කරන මිනිස්සු විතරයි. ලෝකය දිනූ සාර්ථක පුද්ගලයින්ගේ ජීවිත කතාව හොයලා බැලුවොත් ඔයාලට තේරේවි ඒ හැමෝටම මුලින්ම තිබිලා තියෙන්නේ තමන්ට දරාගන්නත් බැරි තරම් ගොඩාක් ලොකු හීනයක්. ඉතින් අද වෙනකොට ලෝකයේ ජනප්‍රියම ධනවත්ම ක්‍රීඩකයා ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ කතාවත් ඒ වගේ. එහෙනම් අපි බලමුද රොනාල්ඩෝ කොහොමද එයාගේ සිහින සැබෑ කරගත්තේ කියලා. මේ ලෝකප්‍රකට ෆුට්බෝල් ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඩොස් සැන්තෝස් ඇවේරෝගේ ජීවිත කතාව. මඩේරා කියන්නේ පෘතුගාලයේ තියෙන ලස්සන දූපතක්. මේ පුංචි දූපතේ තමයි ක්‍රිස්ටියානෝ උපත ලබන්නේ. ඒ 1985 පෙබරවාරි 5 වෙනිදා. ගොඩාක් අගහිගකම් වලින් පිරුණු බොහොම දුප්පත් පවුලක 4 වෙනි දරුවා විදිහට තමයි රොනාල්ඩෝ ඉපදෙන්නේ. ඔහුගේ උපත දෙමාපියන්ට සතුටකට වඩා ගෙන එන්නේ ලොකු බයක්. මොකද දන්නවද? දැනටමත් එයාලට ඉන්න ළමයි 3 දෙනාට හොඳින් කන්න බොන්න දෙන්න තරම්වත් වත්කමක් එයාලට නැති නිසා. රොනාල්ඩෝගේ පියා ඩැනිස් වැඩ කරන්නේ ෆුට්බෝල් ක්ලබ් එකක. ඇඳුම් හා උපකරණ පිළියෙල කරන්නෙක් විදිහට. අම්මා මරියා ගෘහණියක්. ඒත් එදිනෙදා කෑම වේල පිරිමහා ගන්න ඇය අසල්වැසියන්ට කෑම හදලා දුන්නා. ඔවුන්ගේ ගෙවල් වල වැඩවලට උදව් වෙලා සුළු මුදලක් හොයාගත්තා. පුංචි රොනාල්ඩෝ දවසින් වැඩි හරියක් ගත කළේ එයාගේ යාළුවොත් එක්ක වීදි පුරා ෆුට්බෝල් සෙල්ලම් කරන්න. ෆුට්බෝලයක් ගන්න තරම් සල්ලි තිබුණේ නැති නිසා ඔවුන් සෙල්ලම් කළේ පරණ රෙදි ඔතල හදාගත්තු බෝලයකින්. පුංචි කාලේ ඉඳන්ම රොනාල්ඩෝ හරිම දක්ෂ විදිහට ෆුට්බෝල් සෙල්ලම් කරනවා. ඉතින් ඔහුගේ මේ සහජ දක්ෂතාවය අඳුරගන්න තාත්තා අවුරුදු 8ේදී රොනාල්ඩෝව ඔහු වැඩ කරන ඇන්ඩෝරීනියෝ ෆුට්බෝල් ක්ලබ් එකට ජොයින් කරනවා. කිසිම සිරුරක් තියෙන රොනාල්ඩෝට හොඳින් ෆුට්බෝල් සෙල්ලම් කරන්න පුළුවන් වෙයි කියලා කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. ඉතින් ඔවුන් රොනාල්ඩෝට සමච්චල් කරනවා. මේ නිසාම රොනාල්ඩෝ තවත් හොඳින් පුහුණුවීම් කරනවා. ඔහු සමඟ පුහුණුවීම් කරන වැඩිමහල් ක්‍රීඩකයෝ හිතාමතාම ඔහු බිමවට්ටනවා. ඒ හැම අවස්ථාවකම ඔහු තමන්ගේ සිහිනය මතක් කරගන්නවා. මේ දුප්පත් දුර්වල පුංචි කොල්ලගේ හීනය මොකක් කියලාද ඔයාලා හිතන්නේ? ඔහුට උනේ හොඳ ක්‍රීඩකයෙක් වෙන්න නෙමෙයි. ඔහුට උනේ ලෝකයේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා වෙන්න. ස්ටේඩියම් එකට ඔහු ඇතුල් වෙනකොට මිනිස්සු ඔහුගේ නම කියලා චීර් කරනවා දකින්න. ඔහු ක්‍රීඩා පිටියට එනකන් මිනිස්සු කොර කකා බලන් ඉන්නවා දකින්න. ඉතින් ඇස් දෙක වහගෙන Tamanට මිනිස්සු චීර් කරන හැටි හිතින් මවමින් වැටෙන හැම පාරකම ඔහු පෙරටත් වඩා ශක්තිමත්ව නැගිටිනවා. පියාගේ බීමත්කම, පවුලේ මුදල් ප්‍රශ්න, කෑම අගහිගකම් නිසා ඔහුට දෙමාපියන්ගේ වැඩවලට උදව් වෙන්න සිද්ධ වෙනවා. අනිත් හැම වෙලාවෙම ඔහු කළේ වීදි දිගේ ෆුට්බෝල් සෙල්ලම් කරන එක. ඔවුන් ජීවත් වන මඩේරා දූපතේ බොහොම පොඩි ප්‍රජාවක් තමයි ජීවත් වුනේ. ඉතින් මේ පුංචි දූපතේ ඉන්න ෆුට්බෝල් ටීම් එකට දවසක් ස්වර්ණමය අවස්ථාවක් ලැබෙනවා. ඒ තමයි පෘතුගාලයේ අගනුවර වන ලිස්බන් නුවර ස්පෝර්ටින් ලිස්බන් කියන ෆුට්බෝල් ක්ලබ් එකට ජොයින් වෙන්න. ඒත් මේ අවස්ථාව ලැබෙන්නේ එකම එක්කෙනෙකුට විතරයි. ඉතින් ඒකට තෝරා ගැනීමේ තරඟයක් තියෙනවා. මේ තරඟයේ ජයග්‍රාහකයා වෙන්න රොනාල්ඩෝටත් ඔහුගේ හොඳම යාළුවා ඇල්බර්ට්ටත් ගන්න තියෙන තව එක ගෝල් එකක් විතරයි. මුලින්ම ඊළඟ ගෝල් එක ගන්න අවස්ථාව ලැබෙන්නේ ඇල්බර්ට්ට. ඒත් ඔහු අදහාගත නොහැකි දෙයක් කරනවා.
ඔහු ගෝල් එක ගන්නව වෙනුවට බෝලේ රොනාල්ඩෝට යවනවා. ඉතින් රොනාල්ඩෝ ඒ අවස්ථාවේ ගෝල් එක අරගෙන ස්පෝටිං ලිස්බන් ක්ලබ් එකට තේරෙනවා. තරගය අවසන් වෙලා රොනාල්ඩෝ යාළුවගෙන් අහනවා ඔයාගේ ජීවිතේ වටිනාම අවස්ථාව මට දුන්නේ ඇයි කියලා. එතකොට යාළුවා කියනවා රොනාල්ඩෝ ඔයා මට වඩා ගොඩාක් දක්ෂයි. මට විශ්වාසයි. ඔයාට මට වඩා ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා. ඉතින් මේ යාළුවගේ පරිත්‍යාගයත් එක්ක රොනාල්ඩෝට එයාගේ හීනයට යන මාවතේ දොරටු විවෘත වෙනවා. හැබැයි මේ ලැබුණු අවස්ථාවත් එක්ක ඔහුට පවුලෙන් ඈත් වෙලා පුහුණුවීම් සඳහා ලිස්බන් වලට යන්න වෙනවා. මේ පුංචි වයසින් පවුලෙන් තමන් දන්න කියන පරිසරයෙන් වෙන් වෙලා වෙනමම ලෝකයකට යන්න ඔහු ගොඩාක් බය වෙනවා. රොනාල්ඩෝ පැය ගානක් අම්මව බදාගෙන අඬනවා. ඒත් මේ අවුරුදු 11 පුංචි දරුවා තමන්ගේ හීනය වෙනුවෙන් හිත හදාගෙන ලිස්බන් වලට යන්න තීරණය කරනවා. ඔහු යන්න කලින් අම්මව බදාගෙන කියනවා අම්මේ මම කවදා හරි ඔයාලව ගොඩාක් ආඩම්බරයට පත් කරනවා කියලා. ලිස්බන් වල පුහුණුවෙන් කරන කාලය තමයි ඔහුගේ ජීවිතයේ දුෂ්කරම කාලය වෙන්නේ. පවුලෙන් වෙන් වෙලා නොදන්න පරිසරයකට හැඩගැහෙන එක ඔහුට ගොඩාක් අමාරු වෙනවා. දුක දරා ගන්න බැරුව හැම රැයකම ඔහු තනියම අඬනවා. ඒත් උදේට ක්‍රීඩා පුහුණුවීම් වලට යද්දී ඔහු මතක තියාගන්නේ තමන්ගේ හීනය විතරයි. අනිත් ළමයි ක්‍රීඩා පුහුණුවීම් ඉවර වෙලා පිටියෙන් ඉවත් වෙද්දී ඔහු ග්‍රවුන්ඩ් එකේ ලයිට් ඕෆ් කරනකම්ම තනියම පුහුණුවීම් කරමින් ඔහුගේ සහජ දක්ෂතාවය තව තවත් වර්ධනය කරගන්නවා. ඔහු මුළු වෙලේම කරන්නේ ක්‍රීඩා පුහුණුවීම් කරන එක. ඉතින් මෙහෙම මහන්සි වෙලා රෑට ඔහුට බඩගිනි එනවා. ඔහු පුහුණුවීම් කරන තැන ළඟම මැක්ඩොනල්ඩ්ස් එකක් තියෙනවා. ඒත් කෑම ගන්න තරම් සල්ලි ඔහුට නැහැ. ඉතින් සමහර දවසට රොනාල්ඩෝත් ඔහුගේ යාළුවත් මැක්ඩොනල්ඩ්ස් එකේ පිටිපස්සේ දොරට තට්ටු කරලා ඉතිරුණු බර්ගර්ස් තියනවාද කියලා අහනවා. ඉතින් සමහර දවසට කරුණාවන්ත කෑල් ළමයින්ගෙන් මේ පුංචි බඩගිනිකාරයෝ දෙන්නට බර්ගර්ස් ලැබෙනවා. රොනාල්ඩෝ ඉගෙනීමට එතරම් කැමැත්තක් දක්ෂතාවයක් දක්ව කෙනෙක් නෙමෙයි. ඉතින් ඔහු තීරණය කරනවා පාසලෙන් ඉවත් වෙලා ඔහුගේ සම්පූර්ණ කාලයම ෆුට්බෝල් පුහුණුවීම් සඳහා යොදවන්න. වාසනාවකට දෙමාපියෝ ඔහුගේ ආශාව රාජ දක්ෂතාවය ගැන විශ්වාස කරලා ඔහුට මේ තීරණ වලට උදව් කරනවා. ඒත් අවුරුදු 15 ඔහු හරිම අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දෙනවා. ඔහු හෘද රෝගයකට ගොදුරු වෙනවා. වෛද්‍යවරු ඔහුට කියනවා ඔයාට බෙහෙත් එක්ක සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒත් ෆුට්බෝල් සෙල්ලම් කරන්න බෑ. ඔයාට ක්‍රීඩකයෙක් විදිහට තවදුරටත් සෙල්ලම් කරන්න ඕනේ නම් ජීවිතේ පවා නැති වෙන්න පුළුවන් අවදානමක් අරගෙන ශල්‍ය කර්මයක් කරන්න වෙනවා කියලා. ඉතින් මේ නිසා ඔහුට ජීවිතේද ෆුට්බෝල්ද කියලා දෙකින් එකක් තෝරගන්න වෙනවා. රොනාල්ඩෝ කියනවා මගේ ජීවිතේ තමයි ෆුට්බෝල්. ෆුට්බෝල් නැති ජීවිතයක් මට නැහැ. මෙහෙම කියලා ඔහු තමන්ගේ ජීවිතය වෙනුවට තමන්ගේ සිහිනය තෝරගන්නවා. වාසනාවට ඔහුගේ ශල්‍ය කර්මය සාර්ථක වෙලා කෙටි කාලයකින් නැවතත් පිටියට පැමිණෙනවා. ඔහු කොච්චර දක්ෂයෙක් වුණත් අඛණ්ඩවම අධික කැපවීමෙන් පුහුණුවීම් කළා. ඉතින් මේ නිසා රොනාල්ඩෝ අනිත් අයට වඩා කැපී පෙනෙන දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක් වුණා. 2003 වර්ෂයේදී ඔහුගේ ජීවිතයට නැවතත් ස්වර්ණමය අවස්ථාවක් උදා වෙනවා. ස්පෝටිං ලිස්බන් ටීම් එකයි එංගලන්තයේ ලොකුම ක්‍රීඩා සමාජයක් වෙන මැන්චෙස්ටර් යුනයිටඩ් ටීම් එකයි අතර සුහද තරගයක් පැවැත්වෙනවා. මේ තරගයේදී රොනාල්ඩෝගේ අදහාගත නොහැකි දක්ෂතා දකින ඇලෙක්ස් ෆර්ගසන් මහතා ඔහු ඩොලර් මිලියන 19ක කොන්ත්‍රාත්තුවක් මත ලෝක ප්‍රකට මැන්චෙස්ටර් යුනයිටඩ් ටීම් එකට බඳව ගන්නවා. මේ අනුව මැන්චෙස්ටර් යුනයිටඩ් ක්ලබ් එක විසින් වැඩිම මුදලක් ගෙවලා බඳව ගන්න ලාභාලතම ක්‍රීඩකයා වෙන්නේ රොනාල්ඩෝ.
ඉතින් දින කීපයකින්ම ඔහු එංගලන්තයේ බලා පිටත් වෙනවා. ඊළඟට පාපන්දලව රජ කරන්න යන මේ විශිෂ්ටයට ඔවුන්ගෙන ජර්සි නම්බර එක තමයි ලකී නම්බර් 7. රොනාල්ඩෝගේ අති විශිෂ්ට දක්ෂතාවත් එක්ක ඔහු බොහොම කෙටි කාලයක් තුළ CR7 ලෙස ලෝක ප්‍රසිද්ධ වෙනවා. රොනාල්ඩෝ කියන්නේ ඔහුගේ දෙමාපියන්ට, ඔහුගේ පවුලට ගොඩාක් ආදරය කරන පුද්ගලයෙක්. ඔහුගේ ජීවිතේ නැවතත් අවාසනාවන්ත සිදුවීමක් වෙනවා. ඔහුගේ තරඟයක් අතරතුර සිරෝසිස් රෝගයෙන් පෙළුණු ඔහුගේ ආදරණීය පියා මිය යනවා. තාත්තට කොච්චර ආදරේ වුණත් ඔහු ඒ දුක දරාගෙන තරඟය අවසන් කරලා තමයි තාත්තගේ අවසන් කටයුතු සඳහා පිටත් වෙන්නේ. ඉතින් මේ වගේ ඔහුගේ ජීවිතේ ගොඩාක් දේවල් ඔහු ෆුට්බෝල් වෙනුවෙන් කැප කරනවා. අදටත් ඔහු හැමදාම උදේට නැගිටලා ව්‍යායාම කරනවා. ක්‍රීඩා ප්‍රවණයෙන් කරනවා. ඒ විතරක් නෙමෙයි, හොඳ සෞඛ්‍ය තත්ත්වයක් පවත්ව ගන්න පෝෂ්‍යදායී හිතකර ආහාර තමයි ගන්න. ඉතින් මේ වගේ ඔහු තමන්ගේ මුළු ජීවන රටාවම හොඳ ක්‍රීඩකයෙක් වෙන්න කැප කරන පුද්ගලයෙක්. ඉතින් ඔහුගේ මේ අසීමිත කැපවීමේ ප්‍රතිඵල ඔහුට ලැබෙන්න ගන්නවා. රියල් මැඩ්රිඩ්, ජුවෙන්ටස්, අල් නසර් වගේ කණ්ඩායම් වලට ඔහුගේ දායකත්වය ලබා දෙන්නේ ලෝකයේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා බවට පත් වෙනවා. Premier League Tigers, Champions League, FIFA World Cups, Ballon d'Or සම්මාන, European Golden Shoe සම්මාන මේ වගේ සම්මාන රාශියක් ඔහු දිනා ගන්නවා. ඔහුගේ කඩවසම් පෙනුමත් එක්ක ඔහු ලෝකයේ ප්‍රබල වෙළඳ සන්නාමයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් ඔහු වසරකට ඩොලර් මිලියන ගණන් ආදායම් ලබනවා. ඔහු දෙන යහපත් ආදර්ශ නිසා ඔහුට සමාජ මාධ්‍යවල මිලියන 600කට අධික විශාල රසිකයන් පිරිසක් ඉන්නවා. ඔහුට සුඛෝපභෝගී කාර් එකතුවක්, වියමන්ති ඔරලෝසුව ඇතුළු වටිනා ඔරලෝසුව එකතුවක්, ප්‍රයිවට් ජෙට්, යොට්, රටවල් ගණනාවටම සුවිශාල මන්දිර මේ වගේ මිල අධික වත්කම් රාශියක් තියෙනවා. ඔහු තමන්ගේ ධනය හෝටල්, ජිම්, රියල් ස්ටේට් මේ වගේ සාර්ථක ව්‍යාපාර සඳහා ආයෝජනය කරලා තියෙනවා. ඉතින් අද වෙනකොට ඩොලර් බිලියන 1.4කට වඩා තමක් තියෙන ලොව ධනවත්ම ක්‍රීඩකයා බවට රොනාල්ඩෝ පත් වෙලා තියෙනවා. මොන දේ තිබුණත් රොනාල්ඩෝ කියන්නේ ඔහුගේ වටිනාම වත්කම තමන්ගේ පවුල කියලා. ඔහුට දරුවන් 5 දෙනෙක් ඉන්න ආදරණීය පවුලක් තියෙනවා. ඔහුගේ බිරිඳ ජෝර්ජියානා රොඩ්රිගෝස් මේ වෙනකොට ප්‍රසිද්ධ මෝස්තර නිරූපිකා. කොච්චර කාර්යබහුල වුණත් රොනාල්ඩෝ තමන්ගේ දරුවන් එක්ක සෙල්ලම් කරන්න, විනෝද වෙන්න අමතක කරන්නේ නැහැ. ඔහුගේ අම්මා, සහෝදර සහෝදරියන්ට ඔහු සැපවත් ජීවිතයක් දීලා තියෙනවා. ඔයාලට මතකද පුංචි කාලේ රොනාල්ඩෝගේ යාළුවා ඇල්බර්ට්? රොනාල්ඩෝ තමන් ගත කරනවා වගේ සුපිරි ජීවිතයක් ඇල්බර්ට්ට ලබා දීලා කළ ගුණ සලකනවා. ඒ විතරක් නෙමෙයි, ඔහු හරිම පරිත්‍යාගශීලී පුද්ගලයෙක්. පිළිකා රෝගයෙන් පෙළෙන කුඩා දරුවන් වෙනුවෙන් සමාජ සේවාව වෙනුවෙන් ඩොලර් මිලියන ගණන් පරිත්‍යාග කරන ක්‍රීඩකයෙක්. රොනාල්ඩෝ වරක් කියලා තියෙනවා ඔහු ලේ දන් දෙන්න හරිම ආස නිසා ඔහුගේ ඇඟේ කිසිම පච්චයක් කොටන්නේ නැහැ කියලා. ඉතින් ඇත්තටම රොනාල්ඩෝ කියන්නේ ලෝකයේ ධනවත්ම ක්‍රීඩකයා විතරක් නෙමෙයි, ලෝකයේ ආදර්ශමත්ම ක්‍රීඩකයා කියලා හඳුන්වන්න පුළුවන්. මේ සුපිරි ක්‍රීඩකයාගේ සම්මාන, මිල අධික භාණ්ඩ එකතුව, සමාජ සේවා, ඔහු ගත කරන සුපිරි ජීවිතය ගැන වෙන වෙනම කතා කරන්න තරම් විස්තර තිබුණත් ඔහු කියපු තව එක ආදර්ශමත් කතාවක් කියලා මේ වීඩියෝ එක නතර කරන්න. ඔහු කියනවා මම ගත කරන මේ සුපිරි ජීවිතය දිහා බලන හැම කෙනෙක්ම ආසයි රොනාල්ඩෝ වගේ ජීවත් වෙන්න. ඒත් ඒ වෙනුවෙන් මම කරන කැපවීම කරන්න ලොකු ස්වාංවිනයක් තියෙන්න ඕනේ. ජීවිතේ දිනන්න ලොකු සිහිනයක්, දක්ෂතාවයක් විතරක් තිබිලා නැති. ඒ වෙනුවෙන් අඛණ්ඩව කැප වෙලා වැඩ කරන්න තරම් ස්වාංවිනයක්, ධෛර්යයක්, ශක්තියක් තියෙන්න ඕනේ. ජීවිතේ අපේ සිහින තරහා යන ගමනේ අපිට සමහර දේවල් කැප කරන්න වෙනවා.
උදාහරණයක් විදිහට හොඳ ක්‍රීඩකයෙක් වෙන්න උදේ ව්‍යායාම කරන එක, සෞඛ්‍යමත් ආහාර ගන්න එක අත්‍යවශ්‍යයි. ඉතින් ඒ වෙනුවෙන් පරක්කු වෙනකන් නිදා ගන්න තියෙන ආසාව, කඩචෝරු කන්න තියෙන ආසාව කැප කරන්න වෙනවා. ඉතින් ඔයා තීරණය කරන්න ජීවිතේ ඔයාට ලබා ගන්න ඕනි මොනවද? ඒ වෙනුවෙන් ඔයා කැප කරන්න ඕනි මොනවද කියලා. ලොකු පොඩි ඔයාලා හැමෝගෙම ලස්සන සිහින සැබෑ කරගන්න ධෛර්ය ශක්තිය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පුංචි අපිට වැදගත් වන මේ වගේ වීඩියෝස් බලන්න අපේ channel එක subscribe කරන්න.